Hi guys! ඔයාලටත් හිතලා තියෙනවද ඔයාලගේ අතීතයට ගිහින් වෙච්ච වැරදි හදාගන්න තිබුණ නම් කියලා? ඉතින් අද මම අරන් ආවේ ඒ වගේ අපූර්ව හැකියාවක් ලැබුණු ගැහැණු ළමයෙක් වටා ගෙතුණු ලස්සන ඇනිමේෂන් මූවි එකක්. මේකේ නම The Girl Who Left the Time. මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 7.7ක ඉහළ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම හොඳම ඇනිමේෂන් චිත්‍රපටය වෙනුවෙන් ජපානයේ ඇකඩමි සම්මානය පවා දිනාගත් විශිෂ්ට නිර්මාණයක්. මම මේ කතාවේ අවසානයට ඔයාලා ගොඩක් දෙනා මූවි එක බලද්දී මග හරින ඒත් කතාවේ නියම රසය තේරුම් ගන්න නම් වැදගත් වෙන මූවි එක පුරාම දීප හින්ට් එකතු කරලා තියෙනවා. ඒ නිසා මූවි එක බලලා තියෙන කෙනෙක් වුණත් ඔයාලා මූවි එක බලද්දී මේ හින්ට් තේරුම් ගත්තද කියලා දැනගන්න වීඩියෝ එක අවසාන වෙනකම්ම නරඹන්න. ඉතින් මේ කතාව බලපු නොබලපු හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා අද කතාව නරඹන්න ඉන්න කියලා. ඉතින් කතාවට යන්න කලින් මේ වගේ ඇනිමේෂන් මූවි රිවිව් දිගටම නරඹන්න ඔයාලා කැමති නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි අද කතාවට යමු. මේ The Girl Who Left the Time Japan Animation Movie සිංහල review. කතාවේ ප්‍රධාන චරිතය වන මකොටෝ කියන්නේ උසස් භාෂා ශිෂ්‍යාවක්. ඇගේ හොඳම මිතුරන් දෙදෙනා වන්නේ චිකාගි සහ කොසුකා. ඇය මොවුන් දෙදෙනා සමග නිතරම එකට කාලය ගත කරනවා. කතාව පටන් ගන්නේ මකොටෝගේ හරිම වාසනාවන්ත දවසකින්. අපිට ආරම්භයේදී පෙන්වන්නේ මකොටෝ උදේ අවදි වන විටම ප්‍රමාද වෙලා කියලා. ඇය හරිම කලබලෙන් ලෑස්ති වෙලා පාසලට දුවගෙන යනවා. පාසලට ප්‍රමාද වී පැමිණීම නිසා ඇයට ගුරුවරුන්ගෙන් බැනුම් අහන්න වෙනවා. ඒ වගේම ගෘහ විද්‍යා කාමරයේදී වැඩක් කරන්න ගිහින් ඇය අතින් පොඩි ගින්නකුත් ඇති වෙනවා. පන්තියේදී හදිස්සියෙම පවත්වපු ගණිත පරීක්ෂණයේ මකොටෝ අන්තිමටම අසමත් වෙනවා. පාසල ඇරුණාට පස්සේ ගුරුවරයෙක් පැවරූ වැඩක් කරන්න මකොටෝ තනියම විද්‍යාගාරයට ගියා. ඒ වෙලාවේ ඇයට අමුතු ශබ්දයක් ඇහුණා. ඒ මොකද්ද කියලා බලන්න යනකොටම කාමරේ මැද බිම වැටිලා තිබුණු අමුතු උපකරණයක් දැක්කා. ඒක හරියට වෝල්නට් එකක් වගේ. ඇය ඒක අතර ගන්න යනකොටම ලිස්සල වැටුණා. ඒ මොහොතේ ඇය අමුතු මායාමය දර්ශනයක් දැක්කා. ඒක හරියට කාලය හරහා ගමන් කරනවා වගේ. නමුත් මකොටෝ හිතුවේ ඒ වෙලාවේ ඇය වැටුණු පාර ඇයට දැනුණු කැරකෙවිලි නිසා දැක්ක අමුතු දර්ශනයක් කියලා. පාසල ඇරිලා මකොටෝගේ බයිසිකලෙන් ගෙදර යන්න පිටත් වුණා. ඇයට දුම්රිය හරස් මාර්ගයක් සහිත කන්දක් පල්ලම් බහින්න තියෙනවා. එක පාරටම දැක්කා බයිසිකලේ බ්‍රේක් වැඩ කරන්නේ නැහැ කියලා. බයිසිකලේ ඊට වේගෙන් පල්ලම් බහිද්දී දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වැහෙන්න වුණා. මකොටෝ වේගයෙන් ගිහින් දුම්රිය මාර්ගයට වැටුණා. ඇය මිය යන බව නම් ස්ථිරයි. හරියට දුම්රිය ඇගේ වදින්න ඔන්න මෙන්න තියෙද්දී ඇය එක පාරටම අතීතයට පැන්නා. ඇස්පිය ගහන සැනින් මකොටෝ දකින්නේ ඇය අනතුර වෙන්න කලින් හිටපු තැනට වඩා ටිකක් පිටුපසින් පාරේ වැටී සිටින බවයි. මිනිසුන් පුදුමයෙන් ඇය දෙස බලා සිටියා. ඇයි තේරුම් ගත්තා තමන් අතීතයට ගිහින් තියෙන බව. මෙන්න මේ සිදුවීමේ තමයි කතාවේ නියම කුතුහලය ආරම්භ වෙන්නේ. ඇය තමන්ට කාලය හරහා පනින්න පුළුවන් කියලා දැනගත්තේ මේ අනතුරෙන් බේරුණාට පස්සේ. මේ මාරකනතුරෙන් බේරුණාට පස්සේ මකොටෝ ඉන්නේ ලොකු පුදුමකින් සහ බයකින්. ඉතින් ඇය ඒ ගැන දැනගන්න ඇගේ නැන්දා වෙන ආන්ටි විච් වෙත ගියා. ආන්ටි විච් වැඩ කරන්නේ කෞතුකාගාරයක. මකොටෝ නැන්දා ගාවට යනකොට නැන්දා ඉන්නේ චිත්‍රයක් පිළිසකර කරන ගමන්. මකොටෝ හරි දාගෙන ගිහින් නැන්දට කිව්වා නැන්දේ මම දැන් මැරෙන්න ගිහින් බේරුණා. මම දුම්රිය යට වෙන්න යනකොටම අතීතයට වීසි වුණා කියලා. ඇයි හිතුවේ නැන්දා මේක විශ්වාස කරන එකක් නැහැ කියලා. සාමාන්‍ය කෙනෙක් නම් මේක ඇහුවාම කියන්නේ ඔයාට පිස්සුද නැත්නම් ඔයා දවල් හිණ දකින්නවද කියලානේ. හැබැයි ආන්ටි විච් නම් හරිම සංසුන්ව කිසිම කලබලයක් නැතිව ඒක අහගෙන හිටියා. ඇයි hina වෙලා මකොටෝට මෙහෙම කිව්වා. ඒක මේ වයසේ ගැහැණු ළමයිට වෙන සාමාන්‍ය දෙයක් මකොටෝ. ඇයි මේක හඳුන්වන්නේ ටයිම් ලීප් එකක් විදිහට. නැන්දා කිව්වා කාලය කියන්නේ එක දිගට ගලාගෙන යන දෙයක් වුණත් සමහර අයට ඒකේ තැන් තැන් වලට පනින්න හැකියාව ලැබෙනවා කියලා.
ඇය මකතට බය නොවී ඒකෙන් ප්‍රයෝජන ගන්න කියලා වක්‍රව ඉගි කරා. නැන්දා මේක හරිම සාමාන්‍ය දෙයක් විදිහට සැලකපු නිසා මකතගේ බය නැති වෙලා ඒ වෙනුවට ලොකු කුතුහලයක් ඇති වුණා. ඇයි හිතුවා එහෙනම් මේක මට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. මකතට මේ බලය ලැබුණාම ඇයි මුලින් මේක පාවිච්චි කරේ හරිම හාස්‍යජනක සහ පුදුම හිතන දේවල් වලට. නැන්දා හමු වෙලා ආවට පස්සේ මකතට ඕනේ වුණා මේක ඇත්තටම වැඩ කරනවද කියලා බලන්න. ඇය අද උඩ ඉඳන් පැනලා බැලුවා. ඒත් ඒක හරි කියේනම් නැහැ. පස්සේ ගගයින තැනක පාරක වේගයෙන් දුවගෙන ගිහින් එකපාරටම පැන්නා. ඒ සාර්ථකව අතීතයට පැන්නා. ඇය ඇස්සරට බලද්දී ඇය ඉන්නේ මීට පැය කිහිපයකට කලින් හිටපු තැනකයි. මකදයාගේ යාළුවෝ දෙන්නා වන චිකාකි සහ කොසුකා එක්ක කැරටේ ගියා. එතනදි වෙලාව ඉවර වුණාම ඇය ආපහු අතීතයට ගිහින් නැවතත් සින්දු කියනවා. ඇය මේ විදිහට පැය 10ක් විතර එක දිගට සින්දු කිව්වා. ඒත් යාළුවෝ දෙන්නා හිතන්නේ ඕන් සින්දු කිව්වේ පැයක් විතරයි කියලා. ඇය ගෙදර ගිහින් බලනකොට දකිනවා ඇගේ සහෝදරිය ඇගේ පුඩින් එක කාලා කියලා. ඇය වහාම අතීතයට පැනලා සහෝදරිය ශීතකරණය ළඟට එන්න කලින්ම ඒ පුඩින් එක කනවා. ඉතින් මකතෝ එයාගේ මේ බලය පන්තිය වැඩක් වෙන්නත් පාවිච්චි කරනවා. ගෘහ විද්‍යා පන්තියේදී කලින් එයා අතින් කින්නක් ඇති වුණානේ. දැන් ඇය කලින්ම දන්නවා මොකද වෙන්නේ කියලා. ඒ නිසා ඇය හරිම පරිස්සමෙන් ඒකෙන් බේරිලා ඒ කරදරය අහල පහල හිටපු වෙනත් ළමයෙක් වෙන තකාසට මාරු කරා. ඇය කලින් අසමත් වුණු පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය දැන් ඇය ළඟ තියෙන නිසා ඇය අතීතයට ගිහින් හැම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරු ලියලා පන්තියේ පළවෙනියා වුණා. මේ හැමදේම කරනකොට මකත හිතන්නේ මේක හරිම ෂෝක් වැඩක් නේ. මට ඕනෑම වරදක් හදන්න පුළුවන් කියලා. ඇයි තේරුම් ගත්තේ නැහැ. ඇයි හැමදාම වැටෙන නිසා ඇගේ දැනෙහි සීරනවා වගේම ඇයි වෙනස් කරන අතීතය නිසා අනිත් අයටත් සීරීම් ඒ කියන්නේ ප්‍රශ්න ඇති වෙනවා කියලා. දවසක් හවස බේස්බෝල් සෙල්ලම් කරලා ඉවර වෙලා චිකියා මකතෝව ඔහුගේ බයිසිකලේ තබාගෙන නිවසට ඇරලවන්න ගියා. ඒ යන අතරතුර ඊටාම නිශ්ශබ්ද මොහොතක චිකියා එකපාරටම මකතෝගෙන් මෙහෙම ඇහුවා. මකතෝ, ඔයා කැමතිද මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න කියලා? මේක ඇහුවම මකතෝ පුදුම වෙනවා වගේම ලොකු බයකටපත් වුණා. ඇයට ඕන උනේ නැහැ ඒ ඔවුන්ගේ ලස්සන මිත්‍රත්වය ආදරය නිසා වෙනස් වෙනවා දකින්න. ඒ නිසා ඇය වහාම ටයිම් ලීප් එකක් කරලා අතීතයට ගියා. ඇය චිකියා ඒ ප්‍රශ්නේ අහන්න කලින් තිබුණ වෙලාවටම යනවා. ඇය උත්සාහ කරන්නේ චිකියා ඒ ප්‍රශ්නේ අහන්න ඉඩ නොදී කතාව වෙනස් කරන්නයි. නමුත් පුදුමයකට වගේ චිකියා කොහොම හරි ඒ ප්‍රශ්නේම අහන්න උත්සාහ කරනවා. මකතෝ දැන් 10-15 වතාවක්ම අතීතයට ගිහින් ඒ අවස්ථාව මගහරිනවා. ඇය විහිළුවක් කරනවා, ඇය බයිසිකලෙන් බැහැලා දුවනවා, ඇය වෙනත් කතාවක් පටන් ගන්නවා. අවසානයේදී ඇය සාර්ථක වෙනවා. චිකියාට ඒ දේ කියා ගන්න ලැබෙන්නේ නැහැ. මකත හිතුවේ දැන් ප්‍රශ්නේ ඉවරයි කියලා. හැබැයි අතීතේ වෙනස් කරපු නිසා දේවල් දරුණු අතට හැරෙනවා. චිකියා තමන්ගේ හිතේ තියෙන දේ මකතට කියන්න බැරි වුණ නිසා ඔහු මකතෝගේ තවත් යාළුවෙක් වන යූරි සමග යාළු වුණා. මකතට ඒක දැක්කම නම් ලොකු දුකක් සහ ඉරිසියාවක් දැනෙන්න පටන් ගත්තා. ඇය තේරුම් ගන්නවා ඇත්තටම චිකියට ආදරය කරන බව. ඒත් ඒක දැන් ප්‍රකාශ කරන්න ඇයට බැහැ. මකතෝ අතීතය වෙනස් කරන්න උත්සාහ කරන සෑම වතාවකම ඇගේ අනෙක් මිතුරා වන කොසුකේ අනතුරකට පත්වීමේ අවදානමක් ඇති වෙනවා. ඒ වගේම මකතට කාලය හරහා යා හැකි වාර ගන්න සීමිත බවත් ඇගේ අතේ ඇති අංකයකින් ඇය තේරුම් ගන්නවා. මේ අතර තමයි මකත දැනගත්තේ කොසුකේ ඇගේ කැඩුණු බයිසිකලය. ඒ කියන්නේ තිරිංග නැති එක රැගෙන ගිහින් තියනවා කියලා. ඇය දැනගන්නවා තව සුළු මොහොතකින් ඔහු දුම්රිය අනතුරට ලක්වන බව. ඇය පණ කඩාගෙන දුම්රිය හරස් මාර්ගයේ දෙසට දුවගෙන ගියා. ඇය වේගෙන් දුවන ගමන් ඇගේ අතේ තියෙන අංකය පරීක්ෂා කරලා බැලුවා. එහි සටහන් වී තිබෙන්නේ 0.2ක් විතරයි. ඇයට තවදුරටත් කාලය හරහා පනින ටයිම් ලීප් හැකියාවක් නැහැ. එය අසරණව පාරේ වැටි නතර වෙන්න කියලා කෑ ගැහුවා. හරියටම කොසුගේගේ බයිසිකලයේ දුම්රිය මාර්ගයේ වැටෙන මොහොතේ මුළු ලෝකෙම එකපාරම නිශ්ශබ්ද වෙලා නතර වුණා. දුම්රිය නතර වුණා, කුරුල්ලෝ අහසේ නතර වෙනවා, මිනිස්සු පිළිම වගේ එක තැනම නතර වුණා. මකත පුදුමයෙන් වටපිට බලනකොට දැක්කා මිනිස්සු අතරේ ඇවිදගෙන එන චිකියාව. චිකිය හරිම දුකෙන් මකත ළඟට ඇවිදගෙන ඇවිත් මෙහෙම කිව්වා. මම මේ කාලයට ආවේ අනාගතයෙන්. මට එකම එක වතාවක්
අර සිතුවම බලන්න ඕනේ වුණා. මෙයා මෙතනදී සිතුවම කියලා කිව්වේ මකතුගේ නැන්දා කෞතුකාගාරය පිළිසකර කරන සිතුවම ගැන. ඉතින් එයා මෙහෙම කිව්වා. මම මගේ අවසාන ටයිම් ලීප් එක පාවිච්චි කළේ කොසුකව බේර ගන්නයි. විකියා තමන්ට නැවත අනාගතයට යන්න තිබුණ අවසාන අවස්ථාව කැප කළේ මකතෝගේ මිතුරාව බේර ගන්නයි. දැන් ඔහුට අනාගතයට යන්න බෑ. ඒ වගේම ඔහු අනාගත වැසියෙක් බව මකත දැනගත්ත නිසා ඔහුට තවදුරටත් මේ කාලේ ඉන්නත් බෑ. ඔහු අතුරුදහන් විය යුතුයි. කාලය නැවත ගලා යන්න පටන් ගත්තා. මිනිස්සු අතරින් චිකියා නොපෙනී ගියා. මකත කෑ ගහමින් ඔහුව හෙව්වත් ඔහු හමුුනේ නැහැ. ඇය ගොඩක් පසුතැවුණා. ඇය ඕට තිබුණ ආදරය මග හැරපේක ගැන. ඇය හිතන්න හැමදේම ඉවරයි කියලා. අඩමින් හිටිය මකතෝ එක පාරටම ඇගේ අත දෙස බැලුවා. පුදුමයක්, ඇගේ අතේ එක කියලා අංකය සටහන් වෙලා තියෙනවා. චිකියා කාලය නතර කරලා ආපහු ආපස්සට ගිය නිසා මකතෝ කලින් පාවිච්චි කරපු එක වාරයක් ඇයට නැවත ලැබිලා. ඇයි මේ අවස්ථාව පාවිච්චි කරන්නේ හරිම පරීක්ෂාවෙන්. ඇය මුළු කතාවම ආරම්භ වුණු දවසට, ඒ කියන්නේ විද්‍යාකාරයේ වැටුණු දවසට ආපහු පනිනවා. අතීතයට ගිය මකතෝ චිකියට අර කාල යන්ත්‍රය නැවත දුන්නා. ඇය ඔහුට කිව්වා ඔහු අනාගතයෙන් ආපු කෙනෙක් බව දන්නා බවත්, ඔහු වහාම නැවත අනාගතයට යා යුතු බවත්. ඔහු යන්න කලින් මකතෝව බදාගෙන ඇගේ කනට කරලා කිව්වා I will be waiting in the future. ඒ කියන්නේ අනාගතයේදී මම බලාගෙන ඉන්නවා කියලා. මකතෝ hina වෙලා අඩමින් පිළිතුරු දුන්නා I will come in running. ඒ කියන්නේ ඔව් මම දුවගෙන එන්නම් කියලා. කතාව අවසන් වෙන්නේ මකතෝ තනිවම ආත් දෙස බලාගෙන සිනාසෙන ලස්සන දර්ශනයකින්. ඇය දැන් දන්නව ඇය කළ යුත්තේ කුමක්ද කියලා. ඒ තමයි අනාගතය වෙනුවෙන් අර සිතුවම ආරක්ෂා කරන එක. ඉතින් යාළුවනේ, ඔන්න දැන් කතාව නම් ඉවරයි. ඒත් ඔයාලා දැන් මේ යන්න නම් හිතන්නවත් එපා. එහෙම වුණොත් වෙන්නේ ඇත්තටම මේ මූවි එකේ ලස්සනම තැන් ඔයාලා මග අරගත්තා කියන එකයි. ඇත්තටම ජපාන් ඇනිමේෂන් මූවි වල මතුපිටින් පෙනෙන අර්ථයට වඩා ලොකු ගැඹුරු අර්ථයක් මූවි එකේ සියුම් ලෙස ගැප්පලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ මුලින්ම පටන් ගත්තේ කිව්වා වගේ අපි දැන් බලමු මොනවද මේ සියුම් තැන් ඒ වගේ අර්ථය මොකක්ද කියලා. එහෙනම් අපි මුලින්ම කතාව පටන් ගත්ත තැනට යමු. මුළු කතාව පුරාම පාසලේ කළු ලෑල්ලේ ලියලා තියෙන Time waits for no one, ඒ කියන්නේ කාලය කිසිවෙකු වෙනුවෙන් නවතින්නේ නැත කියන වැකිය අපිට දැක ගන්න පුළුවන්. මකට හිතුවේ ඇයට ඕනෑම වෙලාවක අතීතයට ගිහින් වැරදි හදන්න පුළුවන් කියලා. නමුත් ඇය අවසන් වරට චිකාගේ මුණ ගැසෙන වෙලාවේ ඇයගේ ටයිම් ලීප් ඉවර වෙලා තිබුණේ. ඇයට චියාකිව තමන්ගේ හිතේ තියෙන ඇත්තම ආදරය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ හරහා අපිට කියන්නේ අපිට ලැබෙන අවස්ථාවෙන් නියම වෙලාවට ප්‍රයෝජන ගත්තේ නැත්නම් කාලය අපිට ඉතුරු කරන්නේ පස්තැවීම විතරයි කියන එකයි. ඔයාලට ඊළඟට දකින්න පුළුවන් මූවි එක පුරාම ලස්සන නිල් අහස සහ විශාල සුදු වලාකුළු පෙන්වනවා. ඇනිම් කලාවේ මේ වගේ වලාකුළු පෙන්වන්නේ ළමා කාලයේ අවසන් වීම හෝ පරිණත වීම සංකේතවත් කරන්න. කතාව ආරම්භයේදී අහස හරිම නිසලයි. නමුත් අවසානයේදී මකතෝ තනිවම අහස් දෙස බලන විට ඇය තවදුරටත් කුඩා දරුවෙකු නොවන බවත්, ජීවිතයේ වගකීම් තෝරාගත් තරුණියක් බවත් අපිට හගවනවා. ඔයාලා කතාව දිහා අවධානයෙන් බැලුවා නම් ඔයාලට දක්නට ලැබෙයි මකතෝ අනතුරට ලක් කළ සෑම අවස්ථාවකම හෝ කාලය වෙනස් කරන සෑම අවස්ථාවකම දුම්රිය පාරේ නතර වෙන්න ගැන සංඥා පුවරුව නිතරම පෙන්නනවා. ඒන් සංකේතවත් කරන්නේ කාලය සමග සෙල්ලම් කිරීම අනතුරුදායක බවයි. මේ කතාවේ හැම ටයිම් ලීප් එකකදීම මකතෝගේ අත් සහ කකුල් සීරෙනවා. ඇය වැටෙනවා. ඒකින් අදහස් වෙන්නේ අපි ජීවිතේ ඉගෙන ගන්න හැම පාඩමක්ම වේදනාවක්ම දරාගෙන ඉගෙන ගත යුතු බවයි. ඔයාලා මේ මූවි එක බැලුවොත් ඔයාලා දකි මකතෝ කාලය හරහා පනින්න කලින් පරිසරය හරිම නිහඬ වෙනවා. ඊට පස්සේ ඇය පනිනකොට ඇතිවන ශබ්දය හරියට වීදුරුවක් බිඳිනා වගේ ශබ්දයක්. ඒකින් අදහස් කරන්නේ ඇය ඒ මොහොතේ යථාර්ථය පිටතමනවා කියන එකයි. කතාවේ මුලදීම මකතෝ තියාගි සහ කොසුකා තුන්දෙනා හවස් වරුවේ බේස්බෝල් සෙල්ලම් කරනවා. මේ සෙල්ලම හරහා පෙන්වන්නේ ඔවුන්ගේ තරුණ කාලයේ ඉඳහසයි. අවසානයේදී චියාකි ගියාට පස්සේ මකතෝ තනියම බේස්බෝල් පිට අරගෙන ඉන්න දර්ශනය හරිම සංවේදී. එයින් පෙන්වන්නේ ඇගේ ඒ නිදහස් ළමා කාලයේ අවසන් වී ඇති බවත්,
වැඩිහිටියෙකු ලෙස ජීවිතයට මුහුණ දීමට සූදානම් විය යුතු බවත්ය. චියාකිගේ අනන්‍යතාවය පිළිබඳ ඉකි ඒ කියන්නේ අනාගතයෙන් ආපු කෙනෙක් කියලා කතාව මැදදී අපිට පොඩි ඉකි ලබා දීලා තියෙනවා. චිකියාට බයිසිකල් පදින්න බෑ. අනාගතයේදී බයිසිකල් වැනි දේවල් පාවිච්චි වෙන්නේ නැති නිසා ඔහුට ඒක අලුත් අත්දැකීමක්. ඔහු නිතරම ගලා යන දිය පාරවල් දෙස පුදුමයෙන් බලා සිටිනවා. අනාගතයේදී මේ සම්පත් විනාශ වී ඇති බව ඔහු පසුව පවසනවා. ඔයාලට මතක ඇති කතාව ආරම්භයේදී මකතොට විද්‍යාගාරයේදී අමුතුම සිදුවීමක් සිදු වුණා. ඒ කියන්නේ එයා දැක්ක අමුතුම දර්ශනයක්. ඒකට හේතුව වුණේ බිම් වැටලා තිබුණු කාලය හරහා යන උපකරණය මකතොගේ අතට සම්බන්ධ වීමයි. ඇගේ අතේ සටහන් වුණු අංක තමයි ඇයට පාවිච්චි කරන්න පුළුවන් වාර ගණන උනේ. මකත හිතුවේ ඇය අතීතයට ගොස් කරන පොඩි වෙනස්කම් වලින් කිසිම හානියක් වෙන්නේ නැහැ කියලා. උදාහරණයක් විදිහට විද්‍යාගාරයේදී තමන්ට වෙන්න ගිය කරදරය මකත ඇගේ හැකියාවෙන් මගහරිනවා. නමුත් ඒකෙන් වෙන්නේ ඒ කරදරය වෙනත් අහිංසක ළමයෙකුට තකාසට අත්විඳින්න සිදුවීමයි. ඔහු පස්සුව මානසිකව ඇදවැටි පාසලේදී ප්‍රචණ්ඩ ලෙස හැසිරෙනවා. මෙන්න මේකෙන් අපිට පෙන්වන්නේ අපේ වාසියට අපි කරන දේවල් නිසා තව කෙනෙක් අමාරුවේ වැටෙන්න පුළුවන් කියන පාඩමයි. අපිට මේ කතාව බලද්දී ආන්ටි විච්ගේ චරිතය සාමාන්‍ය පොඩි චරිතයක් වගේ පෙනුනත් මේ කතාවේ හැකියින් ප්‍රබලව ඉදිරිපත් කරන්න මේ ආන්ටි විච්ගේ චරිතය ඉතා වැදගත්. ඉතින් අපි බලමු මේ ආන්ටි විච්ගේ චරිතය මොන වගේද කියලා. මං ඔයාලට මෙතනදී විශේෂ කරුණක් මතක් කරන්නම්. මේ මූවි එක 1967 ලියවුණු නවකතාවක මීළඟ කොටසක්. ඒ මුල් නවකතාවේ ප්‍රධාන චරිතය තමයි මේ ආන්ටි විච් කියන්නේ. එයාගේ අනිත් කතාව තමයි මේ මකත හරහා අපිට නැවත දක්නට ලැබෙන්නේ. ආන්ටි විච් කියන්නේ මේ කතාවේ හරිම අද්භූත චරිතයක්. මකතෝ තමන්ට කාලය හරහා යා හැකි බව මුලින්ම පවසන්නේ ඇයටයි. ඇය ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. මොකද ඇය තරුණ කාලයේදී මෙවැනි අත්දැකීමකට මුහුණ දීලා තියෙනවා. මේක තමයි කතාවේ තියෙන ලොකුම රහස. ඇය මකතට පවසනවා ඇය තරුණ කාලයේදී කාලය හරහා ගිය බව. ඇයි මකතට පවසනවා ඇයත් ඒ කාලයේදී එක්තරා පිරිමි ළමයෙකුට පොරොන්දුවක් දුන්නා කියලා. ඒ පිරිමි ළමයා ඇයට කියලා දෙන්නේ මම ඔයාව ආපහු මුණ ගැහෙන්න එනවා කියලා. ඇය තවමත් තනිකඩව ඉන්නේ සාක්ස් කෞතුකාකාරී වැඩ කරන්නේ සමහර විට ඒ අතීතයට හමු වුණු චියාකි වැනි කෙනෙක් එනතුරු වෙන්න පුළුවන්. මකතුගේ නැන්දා ආන්ටි විච් ලෙස හඳුන්වන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ ඇය කාලය හරහා ගිය කෙනෙක් වුණත් ඇය ජීවත් වෙන්නේ වර්තමානය ඇතුලේ. ඇය අතීතය වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඇය අතීතයේ ඇයට මුණගැසුණු කෙනා එනතුරු වසර ගණනාවක් නිහඬව බලා සිටිනවා. ඒ මායාකාරියක් වගේ පෙනෙන්නේ ඇය කාලයේ ස්වභාවය අවබෝධ කරගෙන එයින් ලැබෙන වේදනාව ඉවසගෙන ඉන්න නිසායි. ඇය තමයි මකතුට උපදෙස් දෙන්නේ ඔයාට වැඩක් වෙනකොට තවත් කෙනෙකුට කරදරයකට ලක් වෙනවා කියලා. ඇය තමයි මකතුට ජීවිතය දෙස ගැඹුරින් බලන්න උදව් කරන්නේ. මං ඔයාලට මුලින්ම කිව්ව මතක ඇති මකතෝ ආන්ටි විච් බලන්න යද්දී ආන්ටි විච් ඒ වෙලාවේ හිටියේ චිත්‍රයක් පිළිසකර කරමින් ඉන්න ගමන් කියලා. ඒක තමයි චියාකි බලන්න ආපු ඒ චිත්‍රය. මේ චිත්‍රය හරිම සුවිශේෂී. මේක ඉතාමත් පැරණි එකක්. ඒක තිබුණේ යුද්ධයකින් විනාශ වුණු ලෝකයක වුණත් තවමත් ලස්සනට පිපෙන මල් වර්ගයක්. චියාකිගේ අනාගත ලෝකය හරිම අඳුරුයි. එහි ගංගා ගලන්නේ නැහැ. මේ වගේ සිතුවම් දකින්න නැහැ. ඔහු අතීතයට ආවේ මේ චිත්‍රය අනාගතයේදී විනාශ වීමට පෙර ඒ එක්වරක් හෝ දැක ගන්නයි. නමුත් ඔහු මකතෝ සහ කොසුකේ සමග ගත කළ කාලය කෙතරම් ආදරය කළාද කියනවා නම් ඔහුට චිත්‍රය බලන්නවත් අමතක වුණා. දැන් අපි කතාවේ අවසාන හරියට එමු. ඔයාලට මතක ඇති චිකියා මකතට අවසානට කියනවා I will be better in the future කියන වාක්‍ය. මේකෙන් කියවෙන්නේ භෞතික හමුවීමක් ගැන නම් නෙමෙයි. ඔයා කරන හොඳ දේවල් නිසා හැදෙන ලස්සන අනාගතයේදී මම ඉන්නවා කියන එකයි. ඔහු ඇයට ජීවත් වෙන ලොකු බලාපොරොත්තුවක් දීලා යනවා. ඇය දැන් ජීවත් වෙන්නේ අනාගතයේදී ඔහුට පෙන්වන්න පුළුවන් ලස්සන ලෝකයක් ඉදිරි කරන්නයි. ඒ වගේම මේකෙන් අදහස් වෙනවා මකතු අනාගතයේදී ඒ චිත්‍රය විනාශ වෙන නොදී ආරක්ෂා කරයි කියන විශ්වාසය. එතකොට චියාකිට තමන්ගේ කාලයේදී ඒක දකින්න පුළුවන් වෙනවා.
මේක තමයි මේ කතාවේ තියෙන ලස්සනම සිදුවීම. ඉතින් මේව තමයි මේ කතාවේ හැංගිලා තියෙන ගැඹුරු අදහස්. ඔයාලා මොකක්ද මේ ගැන හිතන්නේ? ඉතින් ඔයාලා මෙච්චර වෙලා මේ කතාව බැලුවා කියන්නේ ඔයාලා අනිවාර්යෙන් මේ කතාවට කැමති වෙන්න ඇති කියලා මම හිතනවා. කතාව ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම කතා ඔයාලා ඉස්සරහටත් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් අතල ගිහින් එන්නම්. තවත් මේ වගේම ලස්සන ඇනිමේෂන් මූවී එකක රිවිව් එකකින් අපි ළඟදීම ආයෙමත් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.